තෙරුවන් සරණයි. මහා බෝසත්යන් වහන්සේ විශේෂ කරුණක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අදහස් කරනවා. ඉදිරියේදී ඇතිවීමට පිළිබඳ නියමිත නියන් තත්ත්වයක් පිළිබඳව මහා බෝසත්යන් වහන්සේ මීට කලින් වීඩියෝ එකකින් අදහස් ප්‍රකාශ කළා. ඒ තත්ත්වය තවත් මාස 3කින් හෝ 4කින් උදා වීමට නියමිතයි. මහා බෝසත්යන් වහන්සේ අවධාරණයෙන් ප්‍රකාශ කරනවා එම නියන් තත්ත්වය වසර 2ක් හෝ 3ක් වැනි දීර්ඝ කාලයක් පවතින තත්ත්වයක්. ඒ සඳහා රටවාසීන් වහවහ සූදානම් විය යුතුයි. විශේෂයෙන්ම රජයක් හැටියට ඊට අදාළ සියලු පාර්ශ්වයන් කැඳවා වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු තිබෙනවා. ඒ සඳහා දිය යුතු සියලුම සහයෝගයක් මේ අවස්ථාවේ ලබා දී ඒ සඳහා උනන්දු කළ යුතු සෑම පාර්ශ්වයක්ම දිරිගන්වා ඉදිරියේදී ඇතිවීමට නියමිත ඒ භයානක තත්ත්වයට මුහුණ දීමට කඩිනමින් පියවර ගත යුතුව තිබෙනවා. රජය පමණක් නොව සියලුම විපක්ෂ දේශපාලන කණ්ඩායම්ද මේ අවස්ථාවේ සර්වපාක්ෂික පක්ෂ කැඳවා ඒ සඳහා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කර ඊට අදාළ නිලධාරීන් ඒ සඳහා උනන්දු කළ යුතු තිබෙනවා. විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව විශේෂඥයන්ගේ අදහස් ලබාගෙන ඒ සඳහා ගත යුතු පියවරන් ගත යුතු තිබෙනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය රටට පමණක් නොව ලෝකයටම බලපාන තත්ත්වයක් බැවින් මුළු මහත් ලෝකයේම ආහාර අර්බුදයකට මුහුණ පෑමට සිදුවෙන නිසා මේ පිළිබඳව විශේෂයෙන්ම දීර්ඝ කාලීනව අපට කල් තබා ගත හැකි භෝග වගාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර සහ ඉපරිණි අපේ වැඩිහිටියන් යම් යම් ආහාර කල් තබා ගැනීම ක්‍රමවේදයෙන් අනුගමනය කළා. විශේෂයෙන්ම කොස් දෙල් කොස් ඇට වැනි ආහාරයන් වියලා යම් ඉදිරි ආහාර අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට හැකිවන ආකාරයෙන් ඔවුන් කටයුතු කළා. එවැනි හැකි සෑම ආහාරයක්ම ඔබ සූදානම් කර ගත යුතුව තිබෙනවා. මොකද දීර්ඝකාලීන නියන් තත්ත්වයක් උදා වීමට නියමිතව තිබෙනවා. සියලු දෙනාම මේ අවස්ථාවේ පක්ෂ විපක්ෂ හැමෝගෙම වගකීමක් ලෙස සලකා මේ සඳහා යහුසුලුව තම ගෙවත්ත නිසි කළමනාකරණයක් කොට එම වගා සංග්‍රාමයට සෑම පුද්ගලයෙක්ම
අවතීර්ණ විය යුතු වෙනවා. මේ අවස්ථාවේදී සෑම දේශපාලන පක්ෂයක්ම මැතිවරණ පසුපස නොයා කඩිනමින් මේ පිළිබඳ අවධානය යොමු කර ඊට අදාළ කටයුතු කරනු ඇතැයි මහා බෝසත්යන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.